මේ ජේතවනාරාම මහා චෛත්‍යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේගේ කොටසක් වහන්සේ මෙන්ම සරජ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන තැන්පත් කරලා තියෙන ජේතවනාරාම මහා චෛත්‍යයන් වහන්සේ තමයි ක්‍රිස්තු පූර්ව 270 ක්‍රිස්තු වර්ෂ 276 ක්‍රිස්තු වර්ෂ 303 වගේ කාලවක අනුව දක්වා රජ කරපු මහසෙන් රජු අපේ රටේ හිටපු ආందోලනාත්මක රජ කෙනෙක් එතුමා තමයි කරවලා තියෙන්නේ. දැන් මම කියන්න හැදුවේ දැන් මෙතන මේ බලන්න මේ අපි සාමාන්‍යයෙන් චෛත්‍යක හුණු පිරියම් කරනවානේ. දැන් මේ ජේතවන සහ බෙගිරි චෛත්‍යයන් වහන්සේලාගේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් විදිකිරීමේදී මෑත කාලීන සංරක්ෂණ බටහිර මූලධර්ම අනුව ඒකයි. දැන් හුණු පිරියම් නොකිරීම හරහා වල් පැලෑටි හැදෙනවා. ඉතින් එතකොට මේ සඳහා නඩත්තුව සඳහාත් වෙනම වියදමක් යනවා. නමුත් දැන් බටහිර පුරාවිද්‍යා මූලධර්ම අනුව දැන් මේක පුරාවස්තුවක් හැටියට සැලකන්නේ ලෝකේ ලොකුම ගොඩනැගිල්ලක්. ඊට කඩොල් වලින් නිර්මාණය වෙච්ච ගොඩනැගිල්ල හැටි. නමුත් ඒක එහෙම නෙමෙයි. අපිට ජීවනාන බුදුරජාණන් වහන්සේනේ නමක් මේ ජීවනාන බුදුරජාණන් වහන්සේ කියන්නේ සරජ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් කරන පටි ධාතුන් වහන්සේගේ කොටසක් වැඩ ඉන්නවා. අන්න ඒකත් එක්ක. ඉතින් නමුත් අතීතේ හුණු පිරියම් කරලා තියෙනවා. මේ පේන්නේ සුදු පාට කොටස් පේසා වලලේ. ඒ වගේම මේ මෙතන පේසා වලින් උඩ ධාතු ගර්භයේ පටන් ගන්න ස්ථානවල හුණු පිරියම් කරපු ලක්ෂණ සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අතන මුල් කාලේ බැලුවොත් ඒක තියෙනවා. නමුත් වර්තමානයේ එහෙම නැහැ. ඒ නැති එකත් එක්ක මේ චෛත්‍යයන් වහන්සේලා දෙනමම ජේතවනයේ සහ බේදිරේ චෛත්‍යයන් වහන්සේලා නඩත්තු කිරීම සම්බන්ධයෙන් වෙනම වියදමක් පවා දරන්න සිද්ධ වෙලා තියෙනවා වල් පැලෑටි සහ මේක එක කුඩා ශාක ඉදිරිම හරහා. අනික මෙතන තව එකක් මේ සත්තු නගිනවා. දැන් මහසෑය රජුන්ට සත්තු නගින්න බෑනේ. හුණු පිරියම් කරලා ඒක ඒ වක්‍රාකාරයෙන් කියන. දැන් මේ මෙතන එහෙම තත්ත්වයක් නෑ. ගොඩක් ඉතින් ඒ සත්තුන්ටත් ඉතින් අකුසල් සිද්ධ වෙනවා. කොහොම හරි ඉතින් මේක තමයි මම මේ දකින ඇත්තටම තරහා ගැටලුකාරී තත්ත්වයක්. හුණු පිරියම් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් දැන් පූජනීය වස්තුවකට වඩා දැන් හිතන්නේ පුරාවස්තුවක් හැටියට සලකලානේ. බටහිර මූලධර්ම අනුව අන්න ඒක හින්දා මේ තත්ත්වයෙන් තියෙන බවයි මගේ නම් අදහස. කොහොම නමුත් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට ඒ කිසිවක් බාධා නැහැ කියලා අනිවාර්යෙන් කියන්න ඕන. හොඳයි. තෙරුවන් සරණයි.